අද දින කැලණිය චිත්තාභ්‍යාස විභාෂා මූලික පිරිවෙන් විද්‍යාලයට දහවල් දාණය සකස් කරමින් කණ්ඩායම් කිහිපයක් විසින් පිළිගැනීමට බලාපොරොත්තු වෙනවා. 65 B නාතුටුව කැලණියේ පදිංචි නිමල් ජයතිලක මහත්මයා ඇතුළු සියලු දෙනා විසින් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. නිමල් ජයතිලක පියාණන්, රුවණ ජයතිලක දියණිය, බුද්ධික ජයතිලක පුතා, නදුනි ජයතිලක දුව, චමින්ද ජයලත්යනා, හර්ෂණී ජීවන්ති දේවි, රමේශ සෙනවිරත්න දෑනා, නෙතායා යනුල් පියාණා නෙතුන්, එච්.ඩී. ගුණසිංහ, එච්.ඩී. සුසන්ත, කේ.එස්. සෙනවිරත්න, නන්දපාල යන සියලු දෙනාට ආශිර්වාද කිරීම. ඒ වගේම විජේ මුනි දේවගේ සෝමරත්න පියාණන් මිය ගොස් තුන් මාසක් ගත වෙන අවස්ථාවේ තුමාණන්ට පින් අනුමෝදන් කරන්නට රාම්‍යා කාන්ති මෑණියන්, සුසිලාවතී ලොකු අම්මා, චන්ද්‍රා මාලිනී ආච්චි, අයිඑස් ජයසේන සීයා, ඒ වගේම සිලින් නෝනා ආච්චි, අරනෝලි සීයා, බේබි නෝනා ආච්චි, විල්සන් සීයා, නෙල්සන්, එච්.ඩී. ප්‍රේමාවති, නිලන්ති හෙට්ටිආරච්චි, විමල් ජයවර්ධන සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම සඳහා ආරම්භ වශයෙන් ලබාගෙන දායකත්වය දරනු ලබනවා. ඒ වගේම නවම්බර් 573 එක වරාගොඩ පාර කැලණියේ පදිංචි මාක විටගේ කුමාර පෙරේරා මහත්මයා ඇතුළු සියලු දෙනා, මාක විටගේ කුමාර පෙරේරා මහත්මයා ඇතුළු සියලු දෙනාට ආශිර්වාද කිරීම. ඒ වගේම උපදේශ තිස්ස අනුර කුමාර පෙරේරා, මොදු ගමුව ගමගේ කරුණාවදී මෑණියන්, ආර්ය වංශ පෙරේරා පියා ඇතුළු මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වයේ දරනු ලබනවා. ඒ වගේම ලලිතා පෙරේරා මෑණියන් නවම්බර් 10 පස්වෙනි පරිවර්තන නොබේගොඩ පදිංචි ස්වාමියාට දරුවන්ට සහෝදර සහෝදරියන්ට සියලු දෙනාට ආශිර්වාද කිරීම. ඇල්බර්ට් පෙරේරා පියාණන්, සෝමාවති පෙරේරා මෑණියන්, ඒ සහෝදර ඥාති මිත්‍රාදී සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම සඳහා ආරම්භ වශයෙන් ලබාගෙන දායකත්වයේ දරනු ලබනවා. ඒ වගේම නවම්බර් 41 පරණ නීගමෝ පාර වත්තල පදිංචි ගුණපාල මුණසිංහ මහත්මයා විසින් ගුණපාල මුණසිංහ මහත්මයා, කැරළේ සෙනෙවිරත්න, ප්‍රදීප් ඉඳුරුව, වජිරා මුණසිංහ, ජීවන්ත ඉඳුරුව, නෙළුම් ඉඳුරුව යන සියලු දෙනාට ආශිර්වාද කිරීම. සිසිලියා ජයසුන්දර, මාෂල් ජයසුන්දර, චාර්ලිස් අබ්‍රහාම් පොඩිහාමනේ, සෙනෙවිරත්න, රොස්ලින් වීරසේකර, චන්ද්‍රසේකර යන සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වයේ දරනවා. ඒ වගේම නවම්බර් 145 ඊනෙල කරගහමුණ මාගලවත්ත කඩවත පදිංචි රසිකා සුදර්ශනී ජයතිස්ස මහත්මිය විසින් රසිකා සුදර්ශනී අරුණ සුරංජි ගගන ඉදුවර පුතණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහා අචිනි ලක්ෂිකා, ධනුෂ්ක ලක්කිත, වරුණ සාන්ත ඇතුළු සියලු දෙනාට ආශිර්වාද කිරීම. කේ.එම්. විජේසුන්දර ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කිරීම. මිය පරලොව යන්නට යෙදුණු සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීම සඳහා ආරම්භ වශයෙන් ලබාගෙන දායකත්වයේ දරනු ලබනවා. ඒ වගේම පොල්හේන නිවාස යෝජනා ක්‍රමේ කැලණියේ පදිංචි ප්‍රීති නිරංජලා මහත්මිය විසින් වයලට් ප්‍රනාන්දු මෑණියන්ට මේනකා නැගණියගේ උපන්දිනය වෙනුවෙන් ඒ අයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා, ඒ වගේම විල්සන් ප්‍රනාන්දු පියාණන් ඇතුළු මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම
සඳහා දායකත්වයේ දරනවා. ඒ වගේම මානෙල් ජයසිංහ මහත්මිය විසින් ජයසිංහ පියාණන් නාරංගොඩ මැදිනිය හා හිමාලි මෙනෙවියට දීර්ඝායු ප්‍රාර්ථනා කිරීම සඳහා ආශිර්වාද කිරීම සඳහා රොසලින් නෝනා ජයගුරු මෑණියන් සිරිමා ජයසිංහ සොහොයුරිය ඇතුළු නියමිත දෙනාට පින් අනුමෝදන් කිරීම සඳහා ඒ වගේම තිරිණි ගණේගොඩ මහත්මිය විසින් ආරිත තිසෙන් උමගිරිය පුතණුවන්ට ගම්දිවසී දයානන්ද මෑණියන්ට ඒ වගේම නාරංගොඩ මෑණියන්ට හිමාලි සොහොයුරියට දීර්ඝායු ප්‍රාර්ථනා කිරීම සඳහා වෝල්ටර් ගණේගොඩ පියාණන් අයිරාක්කරි ගණේගොඩ මෑණියන් දයානන්ද පියාණන් ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම වශයෙන් ලබාගෙන දායකත්වයක් දරමින් කටයුතු සිද්ධ කරන්නට යෙදේ. ඉතින් මුලින්ම මෙවැනි වටිනා කියන පින්කම් සිද්ධ කිරීමේ ආනිසංසයන් බලයෙන් ඒ වගේම ජයසිරි මහා හාමුදුරුවන් වහන්සේ දලදා හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන පූජනීය ස්ථානවල ගුණ බලයෙන් දායකත්වයේ දරන්නා වූ සියලු දෙනාට ඒ වගේම පවුල් වල සියලු දෙනාට ජන්ම දිනයක් සමරන සියලු දෙනාට නිදුක්